ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේද? ගිය ආණ්ඩුවේ අඳුරු සෙවණලි මේ ආණ්ඩුවේ සැරිසරනවද? හලාවත කලාප අධ්‍යක්ෂකවරියට පුත්තලම් කලාප අධ්‍යක්ෂකවරයාත් එක්ක සාකච්ඡා කරන්න බැරිද මේ ස්ථාන මාරුවීම පිළිබඳව? ලාල්කාන්ත කතා කරේ දූෂිත රාජ්‍ය නිලධාරිවරු කියලා මේ පරිපාලන අධ්‍යක්ෂකවරු ගැනද? හලාවත කවුද අධ්‍යක්ෂකවරියා ගුරුවරුන්ව පීඩනපත් කරන්නේ? කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගුරු නිල නිවාස විතරක් 500කට අධික ප්‍රමාණයක් කඩාකප්පල් වෙලා රක්ෂිත බවට පත් වෙලා. අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ එසනින් සතිය පුරා ගිය ප්‍රවෘත්ති මාලාවත් සමග හඬපටයක් තියෙනවා මේ ලාල්කාන්ත අපගේ අමාත්‍යතුමාගේ ටිකක් දැවැන්ත විදිහට කතා බහ කළ යුතු හඬපටයක්. අපි බලන්නේ මං ඇමති මං හරියට හිටියොත් මගේ ලේකම්තුමත් හරියට ඉඳී. අතිරේක ලේකම්වරු හොඳට ඉඳී. ආයතන ප්‍රධානී ඩීජීලා හොඳට ඉඳී. මේ ආයතන කොට දාන්න. හොරකම් වංචා දූෂණ කරන්න නෙමෙයි තමන්ගේ පඩියක් නොගෙන වැඩ කරන්න ඇවිල්ලා ඉන්න මිනිස්සු ඉන්නේ. අපිට මේක හදා ගන්න ඕන. ඒ අපි මේ කරන්නේ වෙන මොකටද නෙමෙයි. රට හදා ගන්න නායකයෝ වගකීම් යුක්තෝ ආදර්ශමත් කටයුතු කළ යුතුයි කියන පණිවිඩය මිසක් ගොම්පාට් එකක් නෙමෙයි. ඒ නිසා රාජ්‍ය සේවය කොතන හරි ඔයගොල්ලන්ගේ වැඩක් කර ගැනීම සඳහා කීය කරගන්න හැදුවොත් ඔබට වගකීමක් තියෙනවා නීති අනුකූලව ක්‍රියාත්මක වෙන්න නැත්නම් මේක වෙනස් කරන්න අපිට උමනාව විතරක් තිබ්බට බෑ. පඩි මැදි නම් පඩි වැඩි කරගෙන සටන් කරන්න ඒක හොඳයි. අපි දෙන්න සපෝට් එක වෘත්ති සමිති පැත්තෙන්. හරි අද අපි කතා කරන්නේ මේ ලාල්කාන්ත අමාත්‍යතුමා දූෂිත රාජ්‍ය නිලධාරීන් පිළිබඳව කතා කරපු ප්‍රවෘත්තිය ගැන. නැත්නම් වොයිස් කට් එක ගැන. ඉතින් ඇත්තටම දූෂිත රාජ්‍ය නිලධාරීවරු කතා කරද්දි මං ජීවත් වෙන පළාතට සාපේක්ෂව මේ කතා බහ කරන්න. මොකද හේතුව අපි ගමු කුරුණෑගල දිස්ත්‍රික්කය නැත්නම් පුත්තලම් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක දෙකකින් තමයි සමන්විත වෙන්නේ වයඹ පළාත. මේ වයඹ පළාතේ අපි කතා බහ කරන අධ්‍යාපන ශාස්ත්‍රය ගැන කතා කරොත් එහෙම ටිකක් අඳුරු ආකල්ප ගොඩක් තමයි ගුරුවරුන් අතරේ තියෙන්නේ. විශේෂයෙන්ම මේ පළාත් අධ්‍යක්ෂකවරිය අපි දන්න විදිහට පොහොට්ටු ආණ්ඩුව කාලෙත් වර්තමානයේ දූෂිත දේශපාලඥයන් කියලා නම් කරලා තියෙන දේශපාලඥයන් අතර ඉන්න ලක්ෂ්මණ යාපා අබේවර්ධන වගේ ආණ්ඩුකාරතුමාලත් එක්ක සේවා කරපු අධ්‍යක්ෂකවරියක් තමයි ඉන්නේ. තව මේ අධ්‍යක්ෂකවරියෝ ටික සහ අධ්‍යක්ෂකවරු ටික මේ පාලන සංවිතිය තුල කොහොමද මෙයාලගේ මේ කටයුතු සිදු කරන්නේ? මෙයාලා කොහොමද මේ දේවල් ටික සාධාරණ සේවාවක් කරනවද? ලාල්කාන්ත කිව්ව විදිහට මිනිස්සුත් එක්ක මානවවාදී කටයුතු කරනවද? අපි බලමු කුරුණෑගල දිස්ත්‍රික්කයට සාපේක්ෂව පුත්තලම් දිස්ත්‍රික්කයේ චුට්ටක් ප්‍රශ්න වැඩි අධ්‍යාපන ශාස්ත්‍රයේ. විශේෂයෙන්ම ගුරු තුලනයක් නැති දිස්ත්‍රික්කයක්. ගොඩක් ගුරුවරු වැඩ කරන්න යන්න අකමැති. ගොඩක් ගුරුවරු වැඩ කරන්න යන්න අකමැති පත්වීම් බාර ගන්න අකමැති දිස්ත්‍රික්කයක් තමයි පුත්තලම් දිස්ත්‍රික්කය. පුත්තලම් දිස්ත්‍රික්කයේ කලාප දෙකයි තියෙන්නේ. එකක් තමයි මේ හලාවත කලාපය, අනිත් එක පුත්තලම කලාපය. මේ කලාප දෙක අතර පුදුමාකාර මට්ටමකට සහසම්බන්ධයක් නැති විදිහට ගැටලු රාශියක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ අලුත් පත්වීම් බඳවා ගැනීමේදී පවා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මට මේ ළඟදී මගේ යාළුවෙක් යනවා ආණ්ඩුකාරතුමා හම්බෙන්න. ඒ හම්බෙන්න ගිය වෙලාවේදී අලුත් පත්වීම් ගත්ත තරුණ ළමයිට ආණ්ඩුකාරතුමා බයිනෝ සෑහෙන බයිනෝ පත්වීම් ගන්න බැරි නම් පුත්තලමට යන්න බැරි නම් ගෙදර යන්න කියනවා. මෙතනදී ඇයි මේ ගුරුවරු ඇයි මේ අලුත් පත්වීම් ගන්න ළමයි පුත්තලම් දිස්ත්‍රික්කයට යන්න අකමැති? අපේ ප්‍රවීණ මාධ්‍යවේදී ජන්ු කිචිලාන් ගිය සතියේ පත්තරේ දානවා රාජ්‍ය සේවයට නැත්නම් රාජ්‍ය සේවකයන්ට තියෙන නිල නිවාස 100කට අධික පිරිසක් රක්ෂිත බවට පත් වෙලා කැලේට ගිහිල්ලා ගරා වැටිලා ඒව ප්‍රතිව්‍යුහගත කිරීමක් නැහැ. සිත් ගන්නසුළු එයාලට පරිසරයක් නැහැ. නමට පමණක් සිත් ගන්නසුළු පාසල් වර්ග කරාට වැඩක් නැහැ. ඒ අලුතෙන් එන ළමයිට නැත්තම් ඉන්න ගුරුවරුන්ට සාධාරණයක් නැත්තම් මේ දූෂිත රාජ්‍ය නිලධාරි කියන සංකල්පය තවදුරටත් සාකච්ඡා කරොත් එහෙම මට මේ ළඟදී මගේ යාළුවෙක්ගේ ප්‍රශ්නයක් මට හම්බුණා. උල්හිටියාව පාසලේ ගුරුවරියක් ඉතිහාසය උගන්වන ගුරුවරියක් ඇයට හම්බෙනවා රාජ්‍ය සේවයේ නිවැරදි පරිපාලන ක්‍රමවේදයට අනුව ස්ථාන මාරු වීමක් වෙන්නප්පේ බාලිකාවකට. හැබැයි වෙන්නප්පේ බාලිකාවේ මාස 3ක් විතර කල් ගත වෙනවා මේ ට්‍රාන්ස්ෆර් එක ගන්න. හැබැයි වෙන්නප්පු බාලිකාවේ විදුහල්පතිවරිය කන්‍යා සොහොයුරියක් ඇය මෙයාට අස්සම් කරන්න දෙන්නේ නැහැ මෙතන. හැබැයි
කලාප අධ්‍යක්ෂකවරිය ගෙදර ඉඳලා කෝල් එකකින් ඒ පත්වීම කැන්සල් කරනවා. කලාප අධ්‍යක්ෂකවරිය මේ ගුරුවරිය ගිහලා හම්බ වෙනවා කතා කරනවා. කතා කරපුවම කියනවා හිටපු කලාප අධ්‍යක්ෂකවරයාට වැරදිලා මේ ට්‍රාන්ස්ෆර් එක ගැහුවා කියලා. හිටපු කලාප අධ්‍යක්ෂකවරයා ගෙදර නෙමෙයි ඉන්නේ. එයා ඉන්නේ පුත්තලම කලාප අධ්‍යක්ෂක බවට පත් වෙලා. එතකොට මේ අධ්‍යක්ෂකවරුන්ට බැරියයි සාකච්ඡා කරලා මේ ස්ථාන මාරුවීම් පිළිබඳව විනිවිදභාවයක් ගේන්න. පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අලව්ව ප්‍රදේශය ගත්තම ශාන්ත බණ්ඩාරගේ අඩවියක්. ඒක මුළු ලංකාවම දන්නවා. ශාන්ත බණ්ඩාර පත් කරපු ප්‍රාදේශීය ලේකම්වරියක් තමයි එතන ඉන්නේ. ඇය දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න කියලා කොච්චර පස් කොන්ත්‍රාත්කාරයොත් එක්ක කඳු ගොඩක් කපලා තියෙනවා. කඳු නායන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන අලව්ව ප්‍රදේශීය අනාගතය. දැනටත් ඇය තමයි මේ සේවාව ඉන්නේ. දැනටත් ශාන්ත බණ්ඩාරගේ අඳුරු සෙවණැලි ප්‍රාදේශීය ලේකම්වරිය හරහා එළියට එනවා කියලා ජනතා චෝදනා තියෙනවා. එක්තරා ව්‍යාපාරිකෙක් මේ ආණ්ඩුවට සත්කාරයක් වශයෙන් එයා එනවා පෞද්ගලිකව රක්ෂිතයක් හදන්න මේ නාය යන නැත්තම් මේ හාරලා විනාශ කරපු කඳු පන්තිය නිවැරදි කරන්න. හැබැයි කිසිම සේත් මෙයාට මේ වැඩේ කරන්න අනුග්‍රහකත්වයක් ලබා දෙන්නේ නැහැ. මේ ප්‍රාදේශීය ලේකම්වරිය ආයතා ප්‍රශ්න ගොඩක් දානවා ශාන්ත බණ්ඩාරගේ කොන්ත්‍රාත්කරුවන්ගෙන් මිදෙන්න බැරුව. අපි ගියොත් එහෙම රාජ්‍ය සේවයේ දූෂිත ක්‍රියාකලාපය පිළිබඳව කුලියාපිටිය අධ්‍යාපන කලාපය. කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ සම්මන්ත්‍රණ මාලාවක් කරා යනවා සාමාන්‍ය පෙළ විභාගෙට. කරන්න ඉතිහාස ගුරුවරයෙක්, පාසල් ගුරුවරයෙක්. හැබැයි ඩීఓ පත්වීමක්, සංවර්ධනදාලි පත්වීමක්. පාසල් ගුරුවරයා උපක්‍රමශීලී විදිහට මේ ඩීఓ කලාප ඉතිහාස අධ්‍යක්ෂකවරියව ග්‍රහණය කරගෙන තියෙනවා. ඇය සියලුම පාසල් වල සම්මන්ත්‍රණ මාලාව කරන්න මේ ඉතිහාස ගුරුවරයාට දෙනවා. හැබැයි මේ ඉතිහාස ගුරුවරයාගේ මේ සම්මන්ත්‍රණ මාලාවෙන් පස්සේ ඉංග්‍රීසි කෝස් එකක් නොමිල යනවා ශාන්ත සේනා පදනම. එහෙනම් ශාන්ත බණ්ඩාරගේ ආදායම් වියදම් විගණනය කරන්න අවශ්‍ය වෙනවා මේ ආණ්ඩුව. ඒ විතරක්ම නෙමෙයි. දැන් ගොඩක් දුරට කලාවත කලාප අධ්‍යක්ෂකවරිය කියන කතාවක් තමයි හිටපු අධ්‍යක්ෂකවරයා කරපු ට්‍රාන්ස්ෆර් ටික. හිටපු අධ්‍යක්ෂකවරයා ගරන් තියෙන තීරණ ටික පුදුමාකාර මට්ටමකට වැරදි කියලා. ඉතින් මේ දෙන්නට සාකච්ඡා කරන්න පුළුවන් එකම දිස්ත්‍රික්කයේ ඉන්නේ. අනිත් එක ඉන්න කලාප අධ්‍යක්ෂකවරිය හිටපු අධ්‍යක්ෂකවරයාගේ යටතේ වැඩ කරපු කෙනෙක්. මාදම්පේ සෙබස්තියන් පාසල පරිපාලන ශාස්ත්‍රයේ විශාල ප්‍රශ්නයක් තියෙන පාසලක්. මොකද එක්තරා කාර්යාල සහකාර දැරියකට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. ඒකත් මේ ශාස්ත්‍රය තුල විමර්ශනය කරොත් ඔබට දකින්න පුළුවන් සෑහෙන්ට අක්‍රමිකතාව වෙන කලාපයක් බවට හලාවත කලාප බවට පත් වෙලා තියෙනවා. හලාවත කලාප අධ්‍යක්ෂකවරියක් ඉන්න නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක් මේ වෙද්දී ප්‍රශ්න රාශියක් දාගෙන යනවා මේ කලාපේ ඉන්න සෞන්දර්යාත්මක ගන්න ගුරුවරුන්ට. ඒකත් අපිට හම්බෙච්ච ආරංචි මාර්ග. මම යනවා පුත්තලම් කලාපේ හිටපු අධ්‍යක්ෂකවරයා ළඟට. පුත්තලම් මේ ඇන්ඩ්‍රු එකේ පොලිටිකල් සයන්ස් උගන්න ගුරුවරිය. ඒ ගුරුවරිය තමන්ගේ ට්‍රාන්ස්ෆර් එක හදාගන්න යනවා හිටපු අධ්‍යක්ෂකවරයා ළඟට. ආණ්ඩු කාර්යාලයටත් යනවා. මේ ඉතින් ලියුම් ගහනවා. මෙතන හරියට මේ ආණ්ඩු කාර්යාල වලින් අමාත්‍යාංශ වලින් ලියුම් ගහන්නේ අපි ටියුෂන් එකේ ඉන්න අපි හෑන්ඩ් බිල් ගහනවා වගේ. වැඩක් වෙන්නේ නැහැ. ඔහේ ගහගෙන යනවා. ඉතින් අපරීක්ෂාකාරී විදිහට ලියුම් ගහන්න එපා. අගමැති කාර්යාලෙත් මේ දේ කරනවා කියලා තමයි මට විශ්වාස ආරංචි මාර්ගය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පුත්තලම් කලාප අධ්‍යක්ෂකවරයා වාචිකව කියනවා මේ පොලිටිකල් සයන්ස් උගන්වන මිස්ටර් ඔයාගේ ට්‍රාන්ස්ෆර් එක මම හදනවා ඊළඟ වාරේ කියලා. ඊළඟ වාරේ වෙද්දී ඒ අධ්‍යක්ෂකයා පෙන්ෂන් ගිහිල්ලා. ඉතින් ගුරුවරුන්ව රාජ්‍ය නිලධාරීන්ව විශේෂම ගුරුවරුන්ව අපහසුතාවට පත් කරන්න එපා. ආණ්ඩුකාරතුමා මහජන දිනේදී කියන වචනයක්ලු මේක මාර පීඩනයක් කියලා. මං කියන්නේ පළාත් 9ම ආණ්ඩුකාරවරුන්ට මේක පීඩනයක් නම් අනේ ගෙදර යන්න. ජාතික ජනබලවේගයේ තවත් උගත්තු බුද්ධිමත්තු රාශියක් ඉන්නවා මේ කටයුත්ත බාර කරගෙන යන්න. ඉතින් අපේ රටේ ගොඩාක් දුරට අපි අර ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් තමයි අපිට වෙලා තියෙන්නේ. එහෙනම් අර පහුගිය ආණ්ඩුවේ තිබ්බ ප්‍රශ්නාර්ථ ටික මෙතෙන්ට ගේන්න එපා. හොඳට මතක තියාගන්න ඕනේ ආණ්ඩු කුමාර ජනාධිපතිතුමාට 68 ලක්ෂයක් ඡන්ද හම්බෙලා තියෙනවා. 69 ලක්ෂ ඡන්ද ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද අපේ රටේ වෛරීය ඡන්ද තමයි හැමතිස්සෙම යන්නේ. මහින්දට තියෙන වෛරයට මෛත්‍රිය ජනාධිපති කරනවා. රනිල්ට තියෙන වෛරයට අනුරෝ ජනාධිපති කරනවා. ඒ හින්දා නැවත වෛරයක් උත්පාදනය කරන්න එපා. සාධාරණ සේවයක් කරන්න. මහින්දානන්ද අලුත්ගම, නලින් හේවගේ ඒ වගේ කට්ටියව අත්අඩංගුවට අරගෙන කඩිනමින් අධිකරණ තීන්දුව දුන්නා වගේම කඩිනමින් ලාල්කාන්ත සහෝදරයා කිව්වා වගේ
පරිපාලනයේ තියෙන දූෂිත රාජ්‍ය ක්‍රියාකලාපයන් ටික සම්පූර්ණයෙන්ම නිවත් කරන්න. ජනතා සේවයක් කරන්න නිලධාරීන්ගේ මනස සුවසේ තියන්න. මානවවාදීව කටයුතු කරන්න. ඒක කරොත් පුළුවන්. මේ ප්‍රවෘත්තිය කතා කරන යුතු ප්‍රවෘත්තියක් ලාල්කාන්ත සහෝදරයාගේ. ඒ වගේම ජනුල් කිචිලාන් අපේ ප්‍රවීණ කුරුණෑගල මාධ්‍යවේදියා නිරන්තරයෙන් දාන ප්‍රවෘත්ති අතර ජනකලා කේන්ද්‍රය තියෙනවා. ජනකලා කේන්ද්‍රය හැදුවේ ජයක්‍රම පෙරේරා. කෝටි ගාණක් වියදම් කරලා. හැබැයි අද වෙද්දී ගරා වැටිලා තිබුණ ආයතන බඩපත් වෙලා තියෙනවා. මේ දේවල් පිළිබඳව ආණ්ඩුකාරතුමා විශේෂයෙන්ම මහජන සංදර්ශන බඩපත් කරන්නේ නැතුව යථාර්ථය බඩපත් කරන්නේ. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. ඔබට සුබදායක දවසක් සතියක්.